හෙලෝ කොහොමද වෙල්කම් ටු ෆස්ට් කිචන් YouTube channel. ඉතින් මම අද අරගෙන අවිල්ලා තියෙන්නේ ඔයගොල්ලන්ට මග් කේක් රෙසිපි එකක්. ඉතින් බලමු කොහොමද මේ කේක් එක හැදෙන්නේ කියලා. අද අපි හදන්නේ චොක්ලට් මොයිස්ට් මග් කේක් එකක්. ඉතින් හරිම ලේසියි මේ මග් එකෙන් එකක් ඕගොල්ලන්ට කේක් එකක් හදාගන්න පුළුවන් තනි පුද්ගලයෙක්ට කන්න. ඇත්තටම මට නම් මේක එක්කෙනෙක්ට වැඩිය දෙන්නෙක්ට වගේ ඇති වුණා. මුලින්ම ඕන කරන ද්‍රව්‍ය තමයි බටර්, පිටි, සීනි ඒ වගේ දේවල් තමයි ඕන වෙන්නේ. බටර් හැඳි දෙකක් දාලා ඒක මෙල්ට් කරගත්තා. ඒකටම සීනිත් හැඳි දෙකක් දානවා. මේස හැඳි තමයි මම ගත්තේ. ඕගොල්ලන් අපි හිතමුකෝ ගෙදර තියෙන මොන හරි එක හැන්දක් අරගෙන ඒ හැන්දේ ප්‍රමාණයට මේ හැම ද්‍රව්‍යයක්ම දාගන්න. එතකොට ඔයගොල්ලන්ට ලේසි. මොකද හැම එකම මේස හැඳි දෙක ගානේ තමයි ගන්න තියෙන්නේ. චොක්ලට් පවුඩරුත් මේස හැඳි දෙකක් ගත්තා. මම ගත්තේ මෝතා එක. මට හිතුණා හැබැයි එක මේස හැඳකුත් ඇති වෙයි කියලා. මොකද චොක්ලට් රස හොඳටම තියෙනවා මේස හැඳි දෙකක් දානවනේ. පිටිත් මේස හැඳි දෙකයි දැම්මේ. කිරි මේස හැඳි දෙකක් හෝ තුනක් ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. ඉතින් එකම හැන්දෙන් එකම කෝප්පේ මේක හදාගන්න පුළුවන්. ඉතින් හරිම ලේසි. අවන් එකක් නැති වුණත් ඕගොල්ලන්ට මේක රයිස් කුකර් එකේ හදන විදිහ තමයි අද මම කියලා දෙන්නේ. මේ විදිහට හැම එකක්ම මගේ නම් රයිස් කුකර් එක මේ දවස්වල කැඩිලා තියෙන්නේ. ඒක නිසා ඒක මම ඒකට වතුර පුරවලා ලිපේ තමයි තියාගත්තේ. ලිපේ තියලා අර ස්ටීම් කරන කොටසත් ඕන වෙනවා. ඒක තියලා හදාගන්න. ඊට පස්සේ තමයි මට මතක් වුණේ මේ මග් එක ටිකක් උස වැඩි කියලා. ඒක නිසා මම පැතලි මග් එකක් තිබිලා ඒකට මේ ටික මාරු කරගන්නවා. මම නම් අද මේ જાතිය මග් දෙකක් හදාගන්නවා මේ රෙසිපි එක ඩබල් කරලා. ඕගොල්ලන්ට එක මග් එකකට ගැලපෙන රෙසිපි එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේ හැම එකටම ඕන වෙන්නේ මේස හැඳි දෙක ගන්න. ඉතින් මෙතන තියෙන හොඳට ස්ටීම් වෙච්ච අපේ මග් කේක් එක. මෙතන උඩට මම චොක්ලට් සෝස් ටිකක් දාගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට තියනවා නම් විතරක් දාන්න. නැතත් ඇතරම කිසිම ගැටලුවක් නැහැ. චොක්ලට් රස හොඳටම තියෙනවා. මට හිතුණා මේ චොක්ලට් සෝස් එක දැම්මේ නැතත් හොඳයි කියලා. මොකද මම මේ දවස්වල ටිකක් පැණි රස අඩුවෙන් කන නිසා. ඉතින් කිසිම ගැටලුවක් නැහැ. බිත්තරවත් නැහැ. වෙජිටේරියන් එක්කෙනෙක්ට උනත් මේක හදලා කන්න පුළුවන්. හරිම රසයි. ඉතින් මේ විදිහට මම හිතුවා මග් කේක් සීරීස් එකක්ම ගේන්න. මොකද හවස තේ බොන වෙලාවට එහෙම හරිම ලේසියෙන් ඉක්මනට ඕගොල්ලන්ට හදාගන්න පුළුවන් කේක් එකක් නිසා. ඉතින් මට හිතුණා මේක හොඳ මොයිස්ට් ගතියටත් තියෙනවා. හරිම රසයි. ඕගොල්ලන්ට ඊළඟට ඕන කරන මග් කේක් වර්ගය මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න. මේ රෙසිපි එක try කරලා බැලුවොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකුත් දාන්න. හරිම මොයිස්ට්. මම මෙතන චොක්ලට් චිප්ස් උත් කීපයක් එකතු කරගත්තා. ඒක නම් වීඩියෝ එකේ නැහැ. එකතු කරලා තමයි කේක් එක රයිස් කුකර් එකේ හදාගත්තේ. ඉතින් හරිම රසයි. හදලා බලලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න.